සියලුම දෙනාට ආයුබෝවන් පිළිගන්න SLD YouTube channel එකට. අද කතා කරන්නේ මීට කලින් අපි progress විදියට කරගෙන ආවා page එකක් grow කරගන්න විදිය FB monetizations on කරගන්න. ඉතින් මේක තමයි ඊළඟ වීඩියෝ එකේ කොටස් ඒ series එකගෙන ඊළඟ වීඩියෝ එක තමයි මේක. ඉතින් මේකෙදී අපි පෙන්වන්නේ progress එක කොහොමද සහ අපි follow කරපු strategies මොනවද කියන එක මේ විදියට grow කරගන්න. ඉතින් මෙතනදී මේ channel මේ page එකේ සහ මගේ අනිත් nail art page එකත් ඔයාලට පෙන්නන්නම් කොහොමද grow වෙලා තියෙන්නේ කියන එක. ඉතින් මෙතනදී මම share කරගන්න experience එක page කිහිපයක් කරලා එකකින් ගත්ත experience එක ගැන තමයි මෙතනදී share කරගන්නේ සහ grow කරගන්න මොනවද කරන්න පුළුවන් දේවල් කියන එක ගැනත් කතා කරනවා. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් channel එකට එකතු වෙන්න. එහෙනම් වීඩියෝ එකට යමු. හරි මේක තමයි අපේ grow එක මේ දී වෙලා තියෙන reach වෙලා තියෙනවා මේ ලක්ෂයකට වඩා peoples වලට මේක reach වෙලා තියෙනවා බලලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ කොහොමද net followers ලා engagement කොහොමද ඒ ඔක්කොම මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී reach more peoples අපිට select කරලා තියෙන. ඉතින් peoples ලාට select වෙන්න නැත්නම් peoples ලා reach කරන්න එයාලා දෙන recommendations කොහොමද ඒ ඔක්කොම මෙතන page recommendations හොඳට තියෙනවා. ඒ ඔක්කොම මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි දැනට අපේ page එක grow වෙලා තියෙන්නේ. දැන් තාම මාසයක්වත් නැහැ page එක හදලා. ඉතින් මේ විදිහට තමයි grow වෙලා තියෙන්නේ. සමහරක් pages යනවා ඉක්මනට. ඉතින් සමහරක් වෙයි මෙහෙට යන්නේ. සමහරක් දැන් AI videos වගේ ගොඩක් අය කරන නිසා ඒක grow වෙන එක speed එක දැන් ගොඩක් වෙලාවට අඩු වෙලා තියෙනවා. සමහරක් videos නම් එහෙම නැහැ. මොකද content එක අලුත් නම් unique නම් අනිවාර්යෙන් මේ pages වල ඒවා යනවා. දැන් මෙතන chocolate bliss studio කියන එක cake සම්බන්ධව කරලා තියෙන්නේ. එතකොට මේක ගත්තාම ගොඩක් අය කරන niche එකක්. ඉතින් ඒක නෙවෙයි ඔයාලගේ යුනික් නිච් එකක් ඔයාලම හදාගන්න. මොකද මෙහෙම නිච් එකක් එක්කෙනෙක් දෙන දෙයක් කරොත් එහෙම එකකින් වෙන්නේ ඔයාලට followers ලා ගන්න ගොඩක් අමාරුයි. මොකද ඒ වගේම ගොඩක් අය කරන නිසා සහ ඒ නිච් එක කවුරු හරි කියපුවාම එකකින් ගොඩක් අය follow කරලා කරගෙන යන නිසා ඔයාලගේ යුනික් නිච් එකක් ඔයාලම හොයලා කරන්න. මොකද එතකොට ඔයාලට ඉක්මනට followers ලා ගන්න පුළුවන් සහ තප්පර 10 11 videos කරන එක හොඳයි පළවෙනියටම. හැබැයි ඔයාලට පස්සේ මේ AI videos කරන නිසා අපිට tools වැඩි නැහැ අපිට AI videos හදාගන්න. ඒ නිසා ඔයාලට use කරන්න පුළුවන් ඔයාලගේ මොකක් හරි එකක් use කරලා පුළුවන් තරම් තප්පර 30ත් විනාඩියක් අතර එකකට යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හරි මෙතන මේ වීඩියෝ එක ගත්තාම මේක top countries වල බලා ගන්න පුළුවන්. මේක ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් රටවල් US වලට එහෙම ගිහිල්ලා නැහැ. සාමාන්‍ය රටවල් වලට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මම මෙතනදී බැලුවේ අපිට ඉස්සෙල්ලාම යා ගන්න ඕනේ followers ටික නිසා මම රටවල් වලට ගොඩක් ફોකස් කරන්නේ නැතුව ඉතින් මේ විදිහට followers ලා දාගන්න ඕන නිසා වීඩියෝස් දාගෙන යනවා. සාමාන්‍යයෙන් දවසට 3ක් වගේ තමයි වැටෙන්නේ. ඉතින් ඔයාලත් ඔයාලගේ විදිහට වීඩියෝස් දාගෙන යන්න අවුලක් වෙන එකක් නැහැ. මොකද මෙයාලගේ මොකක් වුණත් followers ලා ඔයාලට ඉන්න ඕනේ. මොකද 10000 followers ලා දාගන්න වෙන නිසා තමයි මම මේ විදිහට කරගෙන යන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ ඔයාලට. මෙතන ප්‍රධාන දේ තමයි මේ ඔයාලා වීඩියෝ එක හදද්දි කරන්න තියෙන ප්‍රධානම දේ තමයි මේ ඔයාලට පුළුවන් නම් තප්පර 30ත් විනාඩියක් අතර එකක් කොහොම හරි හදාගන්න try එකක් දෙන්න. දැන් flow ගත්තොත් ඒක අපිට තප්පර 10 omil tags දාලා අපිට videos 3ක් හදාගන්න පුළුවන්. ඒ වගේ හදාගන්න පුළුවන් නිසා ඔයාලට පුළුවන් තප්පර 30ක වගේ එකක් හදාගන්න පුළුවන් එක Google account එකකින්. ඉතින් ඒ විදිහට ඔයාලට Google account කීපයක් තියෙනවා නම් අපිට ඒක step by step ඔයාලට හදාගෙන යන්න පුළුවන්. මේ ඔයාලට flow තියෙනවා නම් accounts කීපයක් Google accounts කීපයක් තියෙනවා නම් ඒ වගේ එකකින් එක හදාගෙන යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි ඉතින් මේ විදිහට ඔයාලට වීඩියෝස් වල එකකින් එක ගිහිලා පෙන්නුවොත් ඔයාලා බලා ගන්න පුළුවන් රීච් වෙලා තියෙන්නේ. මම කිව්ව විදිහටම සාමාන්‍ය countries වලට ඔයාලා බලා ගන්න පුළුවන් මේ විදිහට. ෆස්සේ අපිට time එක change කරලා අපිට පුළුවන් අපේ ඒ අදාළ time එකකට වීඩියෝස් අප්ලෝඩ් කරලා අපිට පුළුවන් country focus කරන්නට එහෙම නැත්නම් restrictions දාන්නත් පුළුවන් අවශ්‍ය නම්. same tool ආවට පස්සේ දැනට මේ විදිහට කරගෙන යන්න අපි පස්සේ ඒක බලමු. දැන් ඔයාලා කරගෙන යන්නේ ඔයාලගේ නිච් එකක් හදාගන්න. මොකද මේ වගේ නිච් වලට කරපුවාම වෙන්නේ මේ ගොඩක් අය කරන නිසා මේ ගොඩක් grow වෙන එක ගොඩාක්ම අඩුයි. මොකද හැමෝම කරන නිසා. හරි එතකොට අර යුනික් එකක් ආවොත් එහෙම ඔයාලට ඉක්මනට grow වෙන්න පුළුවන්. දැන් මේ වීඩියෝ එක ගත්තොත් එහෙම මේකෙත් ඔයාලා බලා ගන්න පුළුවන් මේ වෙලා තියෙන්නේ ඒක අතර top countries වලින් select කරපුවාම ගිහිලා තියෙන්නේ සාමාන්‍ය රටවල් කිහිපයකට පිලිපීන් වගේ රටවල් කිහිපයකට තමයි ගිහිලා තියෙන්නේ. එතකොට ඔයාලගේ නිච් එකක් හදාගෙන time එක මම ඔයාලට කියලා තියෙනවා සාමාන්‍ය 5:00 රැයට රාය 11 වගේ times වලට අප්ලෝඩ් කරන්න කියලා. UK USA times වලට යනවා නම් ගොඩක්ම හොඳ time එක තමයි
සාමාන්‍යයෙන් රෑ 11 කියන එක තමයි හොඳම එක. USA වගේ ඔඩියන්ස් එකකට ඔයාලා ටාගට් කරනවා නම්. හරි. දැන් අපි බලමු ඊළඟට මොකද්ද කරන්න කියලා. ඊළඟට දැන් මෙතනදී වෙලා තියෙන්නේ ඔඩියන්ස් එක ග්‍රෝ වෙලා ගිහිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ දැන් මෙතනදී viewers ලා ඉන්නවා 1,46,005යි. මෙතන දැන් මේක මගේ nail art සම්බන්ධ page එක. දැන් nail art සම්බන්ධ දැන් ඉස්සෙල්ලා කතා කරේ අපි cake chocolate bliss studio කියන වීඩියෝ ගැන. දැන් මෙතනදී අපි කතා කරන්නේ ඒක නෙවෙයි. අපි මෙතනදී කතා කරන්නේ වෙන එකක්. මේක තමයි nail art page එක. ඉතින් nail art page එක ගත්තාම එතනදී ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ views කොහොමද engagement කොහොමද කියන එක. එතකොට මෙතනින් අපිට idea එකක් ගන්න පුළුවන් මේකේ 1k followers ලා ඉන්නවා. එතකොට දැන් මෙතන මේ page එක සාමාන්‍යයෙන් ගොඩක් grow වෙලා තියෙන්නේ Europe. ඒ කියන්නේ USA UK countries වලට. ඉතින් මේක grow වෙන්න හේතුව වෙන්නේ සමහර විට අපි අප්ලෝඩ් කරන ටයිම් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිච් එක වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඔයාලගේ නිච් එකක් තෝරගන්න ඕනේ. හරි. ඒ වගේ නිච් එකක් තෝරගෙන ඒ විදිහට කරගෙන යන්න ඕනේ. දැන් මේ විදිහට බලාගත්තාම ඔයාලට පේනවා ඇති මෙතන මේ නිච් වලට අදාළව මේ nail art කියන නිච් එකේ කොහොමද වෙලා තියෙන්නේ කියන එක. හරි. ඔය විදිහට තමයි ඉතින් වෙලා තියෙන්නේ. දැනට මේකේ grow එක මේ විදිහට බලා ගන්න පුළුවන්. engagement 6000 ගණක් තියෙනවා අපේ nail art එකේ. සහ මෙතන තව විදිහට grow එක වෙලා තියෙනවා. net followers ලා කොහොමද grow වෙලා තියෙන්නේ කියලා ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔච්චරයි. මේ වීඩියෝ හොඳයි කියලා. ඉතින් වීඩියෝ හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න, අලුත් අයටත් දැනගන්න. ඒ වගේම මේ ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මොකක් හරි comment කරන්න. දැන් මේකේ grow එක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න. අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඊළඟට ඔයාලට ඕනි මොන වගේ concept එකක්ද කියන එක ඔයාලට ඕන නම් අවශ්‍ය නම් comment කරන්න. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් countries මොනවද, clients ලා මොනවද කියලා මෙතනින් ඔයාලට display කරලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට යම් දෙයක් understand වෙන්න ඇති කියලා, ගන්න දෙයක් තියෙන්න ඇති කියලා. ඉතින් මම හිතනවා වීඩියෝ එක හොඳයි කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.